මහනුවර ගිය වෙලාවේ සුපිරි ලම් ප්‍රයිස් එකක් සෙට් වුණා. බලන්න මේක රුපියල් 875ට පාඩුවේද කියලා. මුලින්ම දාගන්නවා කාබත් එක. ඊට පස්සේ මේ වෑංජන වලින් හොඳ රෝස් චිකන් කෑල්ලක් තෝරලා තියාගන්නවා බෙදපු කාබත් එක මැදින්ම. ඊට පස්සේ පදමට හදාගත්ත බටු මෝජුවක් දාගන්නවා. සීනි සම්බෝලේ වරදින්නේ නැහැ මේකට. අල තෙම්පලාදු තමයි ඊළඟට දාන්නේ. ලොකු සයිස් එකක් ගෙවුවේ කට්ලට් එකකුයි දාලා කෙසෙල් කොරේ හිර වෙන්න උතල තමයි මේක දෙන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර EL සෙරණෑක වීදියේ තියෙන ශ්‍රී රම්‍ය හෝටල් එකට. මේක අවුරුදු 60ක් පරණ නුවර ඉන්න හැමෝම දන්න කියන ප්ලේස් එක. මුලින්ම අපි ගත්තේ මේගොල්ලන්ගේ ෆාස්ට් මූවින් චිකන් ලම් ප්‍රයිස් එක. මේක නම් ඇත්තටම කන්න කලින් කඩර කෙලුණන જાති රයිස් එක. පේනවනේ මේක පෙනුම කොහොමද කියලා. හොඳ ලොකු රෝස් චිකන් කෑල්ලක් තමයි මේකට එන්නේ. ශ්‍රී රම්මේ කට්ටි කිව්ව විදිහට ලම් ප්‍රයිස් එක දවල් 2 වගේ වෙද්දි ඉවර වෙනවලු. ඒක නිසා ඔයාලා ලන්ච් එකට මේක ගන්න නම් කලින් මෙන්න හොඳේ. නුවර විදිහට හදන නිසා දන්නේ මේ ලම් ප්‍රයිස් එකේ තියෙන වෙනස්ම ටේස්ට් එක. පොඩි ගමේ රසකුත් මික්ස් වෙලා තමයි මේක තියෙන්නේ. රුපියල් 875ට නම් මේක පාඩුම නෑ. එක්කෙනෙක්ට හොඳට බඩ පිරෙන්න තියෙනවා. ශ්‍රී රම් එකට එන ඔයගලන්ට ලන්ච් එකට රයිස් ඇන් කරි වගේම පොඩි බඩ ගිනන ෂෝට් ඉට්ස් වගේ හිමත් ගන්න තියෙනවා. ඒවත් වෙන ලොකු සයිස් ඒවා තියෙන්නේ. ඒ වගේම පරාට බිත්තර රොටි හිමත් තියෙනවා. අපි ඊළඟ ගත්ත මේගොල්ලන්ගේ මික්ස් චොප්සි රයිස් එක. කොයි ගියත් ඉතින් අපි රයිස් එකක් ගන්නවනේ. මේ චොප්සි රයිස් එකට චිකන්, ෆිෂ්, ප්‍රෝන්ස්, සොසේජ් දාලා තමයි හදලා තියෙන්නේ. මේක නම් දෙන්නෙට වගේ ඇති වෙන්න තියෙනවා. රසත් හොඳයි. ඒ වගේ මේ චොප්සි රයිස් එක ගන්න ඔයගලන්ට ෆ්‍රී කෝක් එකකුත් ලැබෙනවා. ඒක ඉතින් සුපිරි වාසියක් තමයි. මේ සෙට් මෙනු එක කීරි සම්බ ෆ්‍රයිඩ් රයිස් එක. ඒකට එග් ෆ්‍රයිඩ් රයිස්, වෙජිටබල් චොප්සි, චිකන් ඩෙවල් ඇන් චිලි පේස්ට් ලැබෙනවා. අපි තව පපාය ජූස් එකකුත් ගත්තා. ඒකත් මරු. ශ්‍රී රම් හෝටල් එකේ චිකන් චීස් ගාවත් එක හොඳට චීස් ඇන් චිකන් එහෙම දාලා තමයි දෙන්නේ. මාර රසයි කරන. අන්තිමට මේ තමයි අපි ගත්ත මැංගෝ ජූස් එක. ඉතින් ඔයගොල්ලෝ කැන්ඩි આવත් අනිවාර්යයෙන්ම ශ්‍රී රම් හෝටල් එක පැත්තට ගිහලා මේ දේවල් රස විඳින්න. ජය වේවා.